ඔයා කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඔයාට සුද්දෙක් ඉංග්‍රීසි කතා කරන විදිය තේරෙන්නේ නැද්ද? නැත්නම් සුද්දෙක් ඉංග්‍රීසි කතා කරනකොට කියන දේ තේරෙන්නේ නැද්ද? සුද්දෝ ඉංග්‍රීසි කතා කරනකොට අපිට හංගන රහස් කීපයක් තියෙනවා. මම අද මේ වීඩියෝ එකෙන් උගන්වන්නේ අන්න ඒ රහස් කීපය ඔයාට මම දැන් උගන්වනවා. සුද්දෝ ඉංග්‍රීසි කතා කරනකොට ඉස්සෙල්ලාම එයාලා වචන දෙක එකට කඩන්නේ වෙන්වෙන්ව කඩන්නේ. එයාලා වචන දෙක එකම විදිහට කියනවා. අපි උදාහරණයක් ගමු මෙන්න මෙහෙම. get out. අපි පොතේ සඳහන් කරන පරිදි නම් get out කියලා කියන්නේ. හැබැයි කතා කරනකොට කියන්නේ get out කියලා. check it out. අපි පොතේ කියන්නේ check it out. හැබැයි අපි කතා කරනකොට කියන්නේ check it out. සුදු ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඊළඟ රහස තමයි මෙයාලා වචන හංගනවා. වචන හංගනවා. ඒ කියන්නේ මෙයාලා වචන හංගනවා. අපි උදාහරණයක් ගමු මෙන්න මෙහෙම. water water මෙයාලා කතා කරනකොට කියන්නේ water. දැන් අපිට ඒක තේරෙන්නේ නැහැ. බොහෝ සුද්දෙක් ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඒක තේරෙන්නේ නැහැ. ඊළඟට better එනවාට යාලා ප්‍රොනවුන්ස් කරන්නේ better water අපි water කියන එකට ඩ කියලා શબ્දය යාලා ප්‍රොනවුන්ස් කරන්නේ කතා කරනකොට. අන්න එයාලා තියෙන තවත් රහසක්. සුද්දෝ ඉංග්‍රීසියෙන් කතා කරන ඊළඟ ක්‍රමය මෙයාලා වචන කෙටි කරනවා. මෙයාලා කියන වචනේ කෙටි කරලා කියන්නේ කොටින්ම කිව්වොත් මෙහෙමයි. ඔයාලා බොහෝ විට මේක පිළිගන්න පුළුත් නෑ. going to මෙයාලා කතා කරනකොට අපිට ඇහෙන්නේ ගොනා කියනවා වගේ. going to ගොනා. එතකොට want to wanna, give me I don't know. ඉතින් මේ වගේ වීඩියෝ නැවත නැවතත් බැලීමට අපේ channel එකත් සමග සම්බන්ධ වී සිටින්න. ඉතින් ඔයාලා ඊළඟ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන ගමන් ඔයාලා